මෙන්න ඔරිජිනල් පේන්ට් හොයන කට්ටියට මෙන්න ගෙන තියෙන ඔරිජිනල් පේන්ට් එකෙන් පවතින YV නම්බර් තීරෝධ රථය. මේ තීරෝධ රථය කන්ඩිෂන් තත්ත්ව පොඩමගින් නිරීක්ෂණය කිරීම බැහැ. කියන අතර අනික් කන්ඩිෂන් පැත්තේ දානක තත්ත්වය පවතින තීරෝධ රථයක් වේ. මෙම තීරෝධ රථය 2012 වර්ෂයේ ලියා පංචීකරණයට ලක් කර ඇති තීරෝධ රථයක් වන අතර පේන්ට් කන්ඩිෂන් ඇතුළත කන්ඩිෂන් තත්ත්වය ඔබට දැන් පොඩමගින් නිරීක්ෂණය කිරීම බැහැ. ටෙන්ට් එකේ දානක තත්ත්වය පවතින අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෙම තීරෝධ රථය ඉදිරිපිට ලයිට් දෙක හෙඩ් ලයිට් දෙක LED වලින් සකසා ඇත. දැනට කොට්ටා ප්‍රදේශයේ පවතින මෙම තීරෝධ රථය මුදලින් ලක්ෂ 280ක් අතර ලබා දී රැගෙන යාමට හැක. දැන් පහතින් දක්වා දුරකථන අංගුණ තම තීරෝධ රථය අධිකාරිය කන්ටැක්ට් කරන්න. මෙන්න 2 ස්ටොක් වෙන කට්ටියට 204 නම්බර 2 ස්ටොක් මාදිරියේ තීරෝධ රථයක් කමී ඇත. මෙම තීරෝධ රථය ටෙන්ට් එක අලුතෙන් ගසා ෂීට් අලුතෙන් ගසා සකසා ඇති අතර පිටත කන්ඩිෂන් තත්ත්වය ඔබට දැන් ෆොටෝමයින් නිරීක්ෂණය කිරීමට ලැබේ. රනින් පැත්තත් ඉතා අනාගත තත්ත්වය කියලා තමයි කියන්නේ. ඇතුළත කන්ඩිෂන් තත්ත්වය මෙහෙම ඔබට බලා ගන්න පුළුවන් වෙන අතර ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙන වීල් එකක් මේක. 495 තමයි කියන්නේ. ඉතින් ඒකත් වෙනස් කර ගන්න පුළුවන්. දැන් පහින් දක්වා දුරකථන අංක වලට අමතක නෑ. ඊළඟට අපිට JB නම්බර් 2 ස්ටොක් මාදලේ තීරෝධ රථයක් හමු ඇත. මේ තීරෝධ රථයක නිශ්චිත තත්ත්වයට දැන් පොටමයි නිශ්චය කිරීමට හැකි වන අතර එන්ජින් රනින් කන්ඩිෂන් ප්‍රතිතානක තත්ත්වය පවතින තීරෝධ රථයක් වේ. ටෙන්ට් එක සාමාන්‍ය තත්ත්වයේ පවතින අතර ඇතුළත ෂීට් එක සාමාන්‍ය තත්ත්වයේ පවතී. ඩොකියුමන්ට් ඔක්කොම දැන් ක්ලියර් කර ඇති අතර මෙම තීරෝධ රථය සුළු අඩු තියෙන බව අධිකෘතින් පවසා සිටින අතර දැනට මෙම තීරෝධ රථය පවතින්නේ හොරණ ප්‍රදේශයේ වන අතර ගාන ගැන කිව්ව ලක්ෂ 5යි 60ක් කියලා තමයි කියන්නේ. දැන් පදින් දක්වා දුරකථන අංගුණ තමයි තීරෝධ රථය අධිකාරිය කන්ටැක්ට් කරන්නේ. ඊළඟට අපිට හමු ඇත්තේ පළමු අධිකෘතව පවතින 4 ස්ටොක් මාදිලී Q නම්බර් තීරෝධ රථය. තීරෝධ රථයේ කන්ඩිෂන් තත්ත්වය ඉතා මානක තත්ත්වයේ පවතින බව අධිකෘතින් පවසා සිටින අතර ඔරිජිනල් තත්ත්වයේ පවතී. ටෙන්ට් එක සාමාන්‍ය තත්ත්වයේ පවතින අතර රනින් පැත්ත ඉතා අනාගත තත්ත්වයේ පවතින තීරෝධ රථයක් වේ. දැන් ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර ඔරිජිනල් බොඩි සහ ඔරිජිනල් මිලේච් වලින් සමන්විත මෙම තීරෝධ රථය දැනට දොම්ප ප්‍රදේශයේ පවතින තීරෝධ රථයක් වේ. මුදලින් ලක්ෂ 10.95ක් කියලා තමයි කියන්නේ. දැන් පදින් දක්වා දුරකථන අංගුණ තමයි තීරෝධ රථය අධිකාරිය කන්ටැක්ට් කරන්නේ.